රයිට් අයිබෝන් පුතේ එහෙනම් අපි අද දවසේදී වැඩ කටයුතු ටික පටන් ගන්න හදන්නේ අලුත් අවුරුද්දට කලින් අපි පන්තිය පවත්වන අන්තිම දවස. එතකොට දැන් අද අපි පන්තිය පටන් කරනවා වගේම ලබන ඉරිදත් අපි පන්තිය කරනවා. එතකොට පන්තියට සහභාගී වෙන්න බැරි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් මම මේ මතක් කරන්නේ පස්සේ රෙකෝඩින් බලන කට්ටියට. මොකද අද දැන් සම්බන්ධ වීම ටිකක් අඩුයි කට්ටියගේ. අනිවාර්යෙන් පුතේ රෙකෝඩින් එක බලලා වැඩේට සම්බන්ධ වෙන්න වැඩේ අතපසු කරගන්න එපා ඈ. හරි. එතකොට පුතේ අපි කතා කරේ මොකක් ගැනද? පදාර්ථයේ අසන්තතික ස්වභාවය ගැන කතා කරේ නේද? පදාර්ථයේ අසන්තතික ස්වභාවය ගැන තමයි කතා කරේ. ඔයාලට මතක ඇති මොකද්ද මේ පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියන්නේ කියලා? පදාර්ථ අංශු වලින් සෑදී තිබීමත් ඒ වගේම මොකද්ද? එම අංශු අතර අවකාශ පැවතීමක් තමයි පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ. පදාර්ථයේ අංශු වලින් සෑදී තිබීමත් එම අංශු අතර අවකාශ පැවතීමත් අපි හඳුන්වන්නේ පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා. මතකද ඔයාලට? පදාර්ථ අංශු වලින් සෑදී ඇති බවත් එම අංශු අතර අවකාශ ඇති බවත් තමයි පදාර්ථයේ අසන්තතික ස්වභාවය කියලා කියන්නේ. ඔයාලට මතක ඇති අපි පරීක්ෂණයක් කරලා ඉවර කරා මේ ඝන පදාර්ථවල අසන්තතික ස්වභාවය කියන එක අපි පරීක්ෂණයකින් තහවුරු කරලා පෙන්නුවා. එතකොට ඔයාලට දැන් අද මම ඔයත් එක්ක කතා කරන්න හදන්නේ ද්‍රව පදාර්ථවල අසන්තතික ස්වභාවය පරීක්ෂා කිරීම ගැන. මොන පදාර්ථවලද? ද්‍රව පදාර්ථවල අසන්තතික ස්වභාවය පරීක්ෂා කිරීම ගැන තමයි අද පන්තියේදී අපි සාකච්ඡා කරන්න හදන්නේ. හරි. එතකොට පුතේ අපිට මේකට උවමනා දේවල් ටිකක් තියෙනවා. එකක් තමයි ඔරලෝසු තැටියක්. නැත්නම් අපි ඔරලෝසු කදාවක් කියලාත් කියනවා. මම ඒ ටික ලියන්නද අවශ්‍ය ද්‍රව්‍ය ටික? අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ. හොඳේ. අවශ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ මොනවද කියලා මම ලියන්න. අපිට ඕන වෙනවා පුතේ මේ වැඩේට ඔරලෝසු තැටියක්. ඔරලෝසු තැටියක් වොච් ග්ලාස් එකක් කියලා කියන්නේ. ඔරලෝසු තැටියක් ඕන වෙනවා. ඒ වගේම අපිට ඕන වෙනවා මේ වැඩේට ජලය ඕන වෙනවා. ජලය ඕන වෙනවා. ඒ වගේම අපිට ජලය සහිත බීකරයක් කියලා ලියන්නම්කෝ මම. ජලය සහිත බීකරයක්. එහෙම නැත්නම් බීකර කීපයක් වුණත් කමක් නැහැ. ඊට අමතරව අපිට ඕන වෙනවා පොටෑසියම් පර්මැංගනේට් ද්‍රාවණයක්. පොටෑසියම් පර්මැංගනේට් කැට කියලා කියන්නම්කෝ මම. ද්‍රාවණයක් ගත්තත් කමක් නැහැ. හරිද? පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් වලට කියන නමක් කියන්න සාමාන්‍ය ජීවිතයේදී. පොටෑසියම් පර්මැංගනේට් වලට කියනවා කොන්ඩිස් කියලානේ. පොටෑසියම් පර්මැංගනේට් වලට අපි මොකද්ද කියන්නේ? කොන්ඩිස් කියලා. එතකොට මේක පුතේ මේ පොටෑසියම් පර්මැංගනේට් එහෙම නැත්නම් කොන්ඩිස් කැට අපිට ගන්න පුළුවන්. ඒ වගේම තව අපිට ගන්න පුළුවන් මේ වැඩේට වර්ණවත් තීන්ත. වර්ණවත් තීන්ත ගන්න පුළුවන්. වර්ණවත් තීන්ත. එහෙනම් මොනවද මේ වැඩේට උමනා වෙන්නේ? දැන් මොකද්ද අපි මේ පෙන්වන්න යන්නේ? ද්‍රව පදාර්ථ අසන්තතික බව තමයි පෙන්වන්න යන්නේ. මොන පදාර්ථද? ද්‍රව පදාර්ථ අසන්තතික බව පෙන්වන්න යන්නේ. ඒ කියන්නේ මොකද්ද දැන් පෙන්වන්න ඕන? ද්‍රව පදාර්ථ හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර මොනවද තියෙන්නේ? අවකාශ තියෙනවා කියලා පෙන්වන්න තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. එහෙනම් මොනවද අපිට ඕන වෙන්නේ? ජලය සහිත බීකරයක් ඕන වෙනවා. පොටෑසියම් පර්මැංගනේට් එහෙම නැත්නම් කොන්ඩිස් කැට ඕන වෙනවා. ඔරලෝසු තැටියක් ඕන වෙනවා. වර්ණවත් තීන්ත. මේ ටික තමයි අපිට උවමනා වෙන්නේ මේ ද්‍රව පදාර්ථ අසන්තතිකයි කියලා පෙන්වන පරීක්ෂණය සඳහා. හරි. ඔයා පෙරලා ගන්නකො පුතේ ටියුට් එකේ දැන් තියෙනවා මේ කතාව. මම හිතන්නේ 16 වෙනි පිටුව වෙන්න ඕන. හරිද? ඒකේ බලන්න. ද්‍රව පදාර්ථ අසන්තතික බව පරීක්ෂා කිරීම. ඊට පස්සේ පුතේ අපි කරන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඉස්සෙල්ලාම අපි ගන්නවා මේ ජලය සහිත බීකරේ ගන්නවා. මේ ජලය සහිත බීකරේ අරගෙන හරිද? මේකට අපි දානවා මොනවද? කොන්ඩිස් කැට. කොන්ඩිස් කැට දානවා. කොන්ඩිස් කැට දාලා හරිද? දැන් මේකට කොන්ඩිස් කැට දාලා තියෙනවා කියලා හිතන්නකෝ. කොන්ඩිස් කැට දාලා තියෙනවා. තියලා කොහොම නිශ්චලව තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් පොඩ්ඩක් හොලවලා මේක තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. කොහොම කරත් ප්‍රශ්නයක් නැහැ. ටික වෙලාවකින් ඔයාලට පෙනෙයි මේ ජලය තියෙන ප්‍රදේශයේ මොනවද? දම් පාට පැතිරලා යනවා. දම් පාට කියන්නේ කොන්ඩිස් වල පාට. දම් පාට ක්‍රමක්‍රමයෙන් පැතිරලා යන බව ඔයාලට දකින්න පුළුවන්. මේ ජලය තුල මේ කොන්ඩිස් වල වර්ණය දම් පාට පැතිරලා යන බව දකින්න පුළුවන්. ඉතින් එතකොට පුතේ මොකක්ද එතනදී වෙන්නේ? කොහොමද ජලය අතරින් කොන්ඩිස් පැතිරලා යන්නේ? ඒකට හේතුව තමයි පුතේ
ජලය හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු අතර හිස් තැන් තියෙනවා. දැන් මෙහෙම හිතන්නකෝ. මේ තියෙන්නේ ජල අංශු. මේ තියෙන්නේ ජල අංශු නැත්තම් ජල අණු කියලා කියනවා. මේ ජල අණු අතර හිස් තැන් තියෙනවනේ. ඒ හිස් තැන් අතරට මොනවද රිංගන්නේ? මේ හිස් තැන් අතරට මේ දම් පාට කොණ්ඩිස් අංශු රිංගනවා මේ ජලාංශු අතරට නැත්තම් ජලාණු අතරට මොන පාටද? මේ දම් පාට කොණ්ඩිස් අංශු රිංගනවා. දම් පාට කොණ්ඩිස් අංශු රිංගනවා. ජලාණු අතරට දම් පාට කොණ්ඩිස් අංශු රිංගනවා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙන්නේ පුතේ මොකද්ද? මේ ද්‍රව පදාර්ථ මොකක් කියලාද? අසන්තතිකයි කියලා තමයි පැහැදිලි වෙන්නේ. දැන් ඔයාලට පැහැදිලිද? එහෙම නැත්නම් මේක තව විදියකින් කියනවා නම් මේ ජලයේ සහිත බීකරය අරගෙන මේකට දාන්න තින්ත බිඳුවක් දෙකක්. තින්ත බිඳු කීපයක් දාන්න. දාලා නිශ්චලව තියන්න ටික වෙලාවකින් ඔයාලට පෙනේ මේ ජලය පුරා මේ තීන්තවල පැහැ පැතිරලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? මේ ජලාංශු අතර හිස් අවකාශ තියෙනවා. ඒ හිස් අවකාශවලට තීන්තාංශු ගමන් කරලා තියෙනවා. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ජලය අංශු වලින් හැදිලා තියෙන බවයි ඒ ජලාංශු අතර හිස් අවකාශ තියෙන බවයි. ඉතින් මේකෙනුත් පැහැදිලි වෙන්නේ පදාර්ථයේ මොන ස්වභාවයද? අසන්තතික ස්වභාවය. ඒතර මොකද්ද අපිට පෙන්වන්න ඕන? ද්‍රව හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු අතර මොනවද තියෙනවා කියලාද? අවකාශ තියෙනවා කියලා තමයි පෙන්න ගන්න ඕන. හරි. ලියන්නකො මෙහෙම. අවශ්‍ය ද්‍රව්‍ය. එතන ලියන්න අවශ්‍ය ද්‍රව්‍ය. ලියන්න ඔරලෝසු තැටියක්. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න ඔරලෝසු තැටියක්. ඔරලෝසු තැටියක් අපිට ඕන වෙනවා. අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න ඔරලෝසු තැටියක් ඕන වෙනවා. ඔරලෝසු තැටියක් කමා ජලය සහිත බීකරයක්. ජලය සහිත බීකරයක්. ඔරලෝසු තැටියක් ජලය සහිත බීකරයක්. නැත්නම් බීකර දෙකක් කියලා ලියවත් කමන්නේ. ලියන්නකො. ජලය සහිත බීකර නැත්නම් බීකර දෙකක්. ඊට පස්සේ ලියන්න පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් වරහන් ඇතුලේ කොන්ඩිස්. පොටෑසියම් පර්මැංගනේට් වරහන් ඇතුලේ කොන්ඩිස්. පොටෑසියම් පර්මැංගනේට් හරියට ලියන්න. පොටෑසියම් පර්මැංගනේට් පර් කියලා දාලා මෙතන පොඩි කමාවක් දාන්න අර උඩින්. පොටෑසියම් පර්මැංගනේට්. පොටෑසියම් පර්මැංගනේට් වරහන් ඇතුලේ කොන්ඩිස් කැට. පොටෑසියම් පර්මැංගනේට් වරහන් ඇතුලේ කොන්ඩිස් කැට. ඊට පස්සේ ආයෙ ලියන්න පුතේ වර්ණවත් තීන්ත. වර්ණවත් තීන්ත ඕන වෙනවා. මොනවද ඕන වෙන්නේ? වර්ණවත් තීන්ත ඕන වෙනවා. වර්ණවත් තීන්ත. වර්ණවත් තීන්ත. මොනවද ඕන වෙන්නේ? වර්ණවත් තීන්ත ඕන වෙනවා. වර්ණවත් තීන්ත ඕන වෙනවා. ඔය ටික තමයි අපි ඩූමනා දේවල්. ඔයා බලන්න පල්ලෙහා රූප දෙක දිහා. ඔයාට පේනවද පළවෙනි රූපේ ජලය සහිත බීකරයට කොන්ඩිස් එකතු කරලා තියෙනවා. දෙවෙනි රූපේ බලන්නකෝ වර්ණවත් තීන්ත බිඳුවක් එකතු කරලා තියෙනවා ජලය සහිත බීකරයට. හරි. ලියන්න මෙහෙම. මෙහෙම ලියන්න පුතේ. තරුවක් දාලා ලියන්න. එහා පිටුවේ ජලය සහිත බීකරයට රූපෙන් පස්සේ හොඳේ. ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දමන්න. ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දමන්න. මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දමන්න මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දමන්න මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දමන්න මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. ඊළඟ තරු ලකුණු දාලා ලියන්න. ජලය සහිත අනෙක් බීකරයට තීන්ත බිඳුවක් දමා ජලය සහිත අනෙක් බීකරයට තීන්ත බිඳුවක් දමා ජලය සහිත අනෙක් බීකරයට තීන්ත බිඳුවක් දමා මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. ජලය සහිත බීකරයට තීන්ත බිඳුවක් දමා මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය කරන්න. හරි. ඊට පස්සේ තියෙනවා මේ නිරීක්ෂණ කියලා තියෙනවනේ නේද? නිරීක්ෂණ. එතන ලියන්න තරුවක් දාලා පළවෙනි කතාව පළමු බීකරයේ
ජලය පුරා දම් පැහැ පැතිරී ඇත. පළමු බීකරයේ ජලය පුරා දම් පැහැ පැතිරී ඇත. පළමු බීකරයේ ජලය පුරා දම් පැහැ පැතිරී ඇත. පළමු බීකරයේ ජලය පුරා දම් පැහැ පැතිරී ඇත. පළමු බීකරයේ ජලය පුරා දම් පැහැ පැතිරී ඇත. ඊට පස්සේ දෙවන බීකරයේ ජලය පුරා තරුවක් දාලා ලියන්න. දෙවන බීකරයේ ජලය පුරා වර්ණවත් තීන්ත පැතිරී ඇත. 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 දැන් ලියන්න නිගමනය කියලා. නිගමනය කියලා ලියන්න. ඒක පුතේ ලියන්න රතු පෑනේ. ලියන්න. මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථ තුල අංශු ඇති බවත් මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථ තුල අංශු ඇති බවත් මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථ තුල අංශු ඇති බවත් මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථ තුල අංශු ඇති බවත් මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථ තුල අංශු ඇති බවත් එම අංශු අතර අවකාශ ඇති බවත්ය. මේ අනුව පෙනෙන්නේ ද්‍රව පදාර්ථවල අංශු ඇති බවත් එම අංශු අතර අවකාශ ඇති බවත්ය. ද්‍රව පදාර්ථවල අංශු ඇති බවත් එම අංශු අතර අවකාශ ඇති බවත්ය. එනම් ද්‍රව පදාර්ථ අසන්තතික බවයි. 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 හරි නේද පුතේ කතාව? පැහැදිලිද ඔයාලට? ඔන්න මම ආයෙත් පැහැදිලි කරනවා. හරිද? මොකද්ද දැන් අපිට පෙන්වන්න ඕන? ද්‍රව පදාර්ථ අසන්තතිකයි කියලා. මොකද්ද පෙන්වන්න ඕන? ද්‍රව පදාර්ථ අසන්තතිකයි කියලා. ඒ කියන්නේ ද්‍රව පදාර්ථ හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර අවකාශ තියෙනවා. ඕකනේ පෙන්න ගන්න ඕනේ. එතකොට අපිට මොනවද ඕන වෙන්නේ? ඔරලෝසු තැටියක් ඕන වෙනවා. ජලය සහිත බීකරයක් ඕන වෙනවා. පොටෑසියම් පර්මැංගනේට් නැත්නම් කොන්ඩිස් කැට ඕන වෙනවා. වර්ණවත් තීන්ත ටිකක් ඕන වෙනවා. ජලය සහිත බීකර දෙකක් ගත්තොත් වඩා හොඳයි. මොකද්ද කරන්නේ? ජලය සහිත බීකරයට කොන්ඩිස් කැටයක් දාලා අපි විනාඩි කිහිපයක් තියෙන පොඩ්ඩක් හොල්ලලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. නිකන් තියලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට පුතේ ජලය සහිත බීකරයක් අරගෙන ඒකට මොනවද? වර්ණවත් තීන්ත බිඳුවක් හෝ දෙකක් දාලා නිශ්චලව තියෙනවා. ඔය දෙකම අපි මිනිත්තු කිහිපයකින් පරීක්ෂා කරනවා. මොකද්ද ඔයාලට දකින්න පුළුවන් ලැබෙන්නේ? අර කොන්ඩිස් කැටේ දාපු ජලය පුරා දම් පාට පැතිරලා. ඒ වගේම වර්ණවත් තීන්ත දාපු ජලය පුරා වර්ණවත් තීන්ත පැතිරලා තියෙනවා. ඒතර ඇයි එහෙම පැතිරෙන්නේ කියලා හිතන්නකෝ. එහෙම දැන් මේ තියෙන්නේ ජලාංශු. මේ තියෙන්නේ ජලාංශු. මේ තියෙන්නේ ජලාංශු. මේ ජලාංශු අතර මොනවද තියෙනවද? දැන් මේ තියෙන ජලාංශු. මේ ජලාංශු අතර හිස් අවකාශ තියෙනවා. ඒ හිස් අවකාශයට තමයි පුතේ වර්ණවත් අංශු රිංගලා තියෙන්නේ. එතකොට ජලය හැදිලා තියෙන්නේ අංශු වලින් කියන එකයි ඒ අංශු අතර මොනවද තියෙනවා කියන එකයිද? හිස් අවකාශ තියෙනවා කියන එකයි පැහැදිලි වෙන්නේ. ඉතින් මේකෙන් අපි නිගමනය කරනවා ද්‍රව පදාර්ථ අසන්තතික බව. ඒ කියන්නේ ද්‍රව පදාර්ථවල අංශු තියෙනවා කියන එකයි ද්‍රව පදාර්ථවල අංශු තියෙනවා කියන එකයි ආයෙ මොකද්ද? ද්‍රව පදාර්ථවල අංශු තියෙනවා කියන එකයි ඒ ද්‍රව පදාර්ථවල තියෙන අංශු අතර හිස් අවකාශ තියෙනවා කියන එකයි. පැහැදිලිනේ? ඕවා පුතේ විභාගෙදී වාර විභාගෙදී එන්න පුළුවන් පරීක්ෂණ විදිහට.
ආවොත් හරියට ලියන්න හරි. ආවොත් හරියට ලියන්න. දැන් අපි ලබන සතියෙන් බොහෝ විට මේ පාඩම අපිට ඉවර වෙයි. ලබන සතියෙන් මේ පාඩම ඉවර වෙයි. ඊට පස්සේ අපි පටන් ගන්නවා පස්වෙනි පාඩම. දැන් අපි මේ වෙනකොට අංග සම්පූර්ණ විදිහට පාඩම් 4ක් ඉවර කරලානේ තියෙන්නේ මේකත් එක්ක. එතකොට පස්වෙනි පාඩම. එතකොට ඔයාලට මේ මාසේ ලැබෙන ටියුට් සෙට් එකේ පස්වෙනි පාඩමේ ටියුට් එකයි හයවෙනි පාඩමේ ටියුට් එකයි දෙකම ලැබේවි. ඊට අමතරව ප්‍රශ්න පත්‍රයකුත් ලැබේවි. හරි? මොකක්ද ඊට පස්සේ තියෙන්නේ පුතේ? වායු පදාර්ථවල අසන්තතික ස්වභාවය. මොන පදාර්ථවලද? වායු පදාර්ථවල අසන්තතික ස්වභාවය. තුන මේ කතා කරේ ද්‍රව පදාර්ථවල අසන්තතික ස්වභාවයනේ. දැන් කතා කරන්න යන්නේ මොන පදාර්ථවලද? වායු පදාර්ථවල අසන්තතික ස්වභාවය. වායු පදාර්ථවල මොන ස්වභාවයද? අසන්තතික ස්වභාවය. අසන්තතික ස්වභාවය. වායු පදාර්ථවල අසන්තතික ස්වභාවය. හරි. මේක අපි පරීක්ෂණයකින් ඔප්පු කරන්න හදන්නේ. දැන් මොකද්ද පෙන්වන්න ඕන? මේකෙදි පෙන්වන්න ඕන වායුවක් හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු අතර මොනවද තියෙන්නේ? හිස් අවකාශ තියෙනවා කියලා තමයි පෙන්වන්න ඕන. හරිද? වායුවක් හැදිලා තියෙන්නේ මේ වගේ අංශු වලින්. මේ අංශු අතර මොනවද තියෙන්නේ? හිස් අවකාශ තියෙනවා කියලා පෙන්න ගන්නයි ඕන. මොකද්ද ඔයාලට පෙන්වන්න ඕන? වායුවක් හැදිලා තියෙන්නේ අංශු වලින්. ඒ අංශු අතර මොනවද තියෙන්නේ? හිස් අවකාශ තියෙනවා කියලා තමයි පෙන්න ගන්න ඕන. හරි. මේ අහන්න කතාව පුතේ. දැන් මේක කරන්න අපිට මොනවද ඕන වෙන්නේ? මෙන්න මේවා තමයි අපිට උමනා වෙන්නේ. හරිද? එකක් තමයි පුතේ අපිට වායු සරා දෙකක් ඕන වෙනවා. මම මෙතන ලියන්න. වායු සරා දෙකක්. වායු සරා දෙකක් ඕන වෙනවා. ඊට අමතරව අපිට ඕන වෙනවා දුඹුරු පාට වායුවක් තියෙනවා. ඒකට කියන්නේ පුතේ මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ඕන. හරිද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ඕන. ඒක දුඹුරු පාටයි. නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන වායු ඕන. ආයෝන වෙනවා පුතේ අපිට හඳුන් කූරක්. ආයෝන වෙනවා පුතේ සුවඳ විලවුන්. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට ඕන වෙන්නේ. එහෙනම් මොකද්ද අපිට ඕන වෙන්නේ? වායු සරා දෙකක් ඕන වෙනවා. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ඕන වෙනවා. හඳුන් කූරක් ඕන වෙනවා. සුවඳ විලවුන් ඕන වෙනවා. මේ ටික යොදාගෙන අපිට පුළුවන් වායු පදාර්ථ අසන්තතිකයි කියලා පෙන්වන්න. හරිද? එතකොට අපි කරන්නේ මෙහෙමයි පුතේ. අපි එක වායු සරාවකට ගන්නවා. එක වායු සරාවකට පුරව ගන්නවා. හරිද? සාමාන්‍ය වාතයෙන්. ඔයාලා දන්නවා සාමාන්‍ය වාතයට පාටක් නැහැනේ. අවර්ණයිනේ. තව වායු සරාවක් අරගෙන ඒකට අපි පුරවලා තියෙන්නේ පුතේ දුඹුරු පාට NO2 වායුව. කියන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. හරිද? දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව තමයි මේ වායු සරාවට පුරවලා තියෙන්නේ. මොන පාටද? දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. දැන් ඔයා කරන්න ඕන මේ වායු සරා දෙකේ කටවල් දෙක එකට සෙට් කරලා ඒක හොඳින් ආවරණය කරන්න. සෙලෝ ටේප් එකක් වගේ ගහන්නකෝ. දැන් හිතන්නකෝ මෙහෙම. මේකේ තියෙන්නේ පුතේ දුඹුරු පාට NO2 වායුව කියලා හිතන්න. මේකේ තියෙන්නේ දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. ඉත නැති හින්දා මෙහෙම ලියන්නේ. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. එතන මේකේ තියෙන්නේ පුතේ සාමාන්‍ය වාතය. හරිද? දැන් ඔන්න කටවල් දෙක එකට සෙට් කරලා තියෙන්නේ. හරි? මේකේ තියෙන්නේ සාමාන්‍ය වාතය. හරි? මොනවද ඒකේ තියෙන්නේ? සාමාන්‍ය වාතයේ තියෙන එක අවර්ණයිනේ. සාමාන්‍ය වාතය අවර්ණයි. මෙන්න මෙතන පුතේ මේ හොඳට වැහෙන්න ඕන. ඒ කියන්නේ එක්ක වායු සරා දෙක හොඳට ෆිට වෙන්න ඕන. එහෙම නැත්නම් ෆිට වෙන්නේ නැත්නම් අඩුම තරමේ සෙලෝ ටේප් එකකින් හරි එතන සීල් වෙන්න වහන්න ඕන. දැන් මේක දුඹුරු පාටයිනේ. දැන් මේක මොන පාටයිද? දුඹුරු පාටයි. මට දුඹුරු පාටක් මෙතන නැහැ. ඒ නිසා මම මෙන්න මේ වගේ පාටක් ගන්නම්. ඔය දුඹුරු නැති නිසා. මේක දුඹුරු පාටයි. මේක පුතේ අවර්ණයිනේ. ඔහොම තමයි තියෙන්නේ. ඔහොම තියලා ටික වෙලාවකින් බලන්න. ටික වෙලාවකින් බලනකොට ඔයාලට පෙනෙයි මෙන්න මේ හරිය තියෙන තද ගතිය අඩු වෙයි. මේ හරිය තියෙන දුඹුරු පාට ගතිය අඩු වෙයි. හැබැයි මේක පුරත් මොකද වෙන්නේ? දුඹුරු පාට පැතිරලා තියෙන්නේ. මේ පැත්තේ ටිකක් දුඹුරු පාට ගතිය තද ගතිය අඩු වෙයි. නමුත් මේ
මේ ඉහළ තියෙන වාතය පුරාත් දුඹුරු පාට පැතිරලා තියෙනවා. ඒ කියන්නේ දුඹුරු පාට පැතිරලා තියෙනවා කියන්නේ NO2 වායුව පැතිරලා තියෙනවා කියන එකනේ. දුඹුරු පාට NO2 පැතිරලා තියෙනවා. එතකොට වෙලා තියෙන්නේ මොකක්ද? සාමාන්‍ය වාතයේ අංශු වලින් හැදිලා තියෙන්නේ. ඒ අංශු අතරට මොනවද ගිහින් තියෙන්නේ? දුඹුරු පාට මොනවද? නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි වාතය හැදිලා තියෙන්නේ අංශු වලින් කියන එකයි ඒ අංශු අතර අවකාශ තියෙනවා කියන එකයි තමයි පැහැදිලි වෙන්නේ. නැත්තම් රින්ගන්න බෑනේ පුතේ. රින්ගන්න බෑනේ. එහෙනම් වාතය හැදිලා තියෙන්නේ අංශු වලින් ඒ අංශු අතර අවකාශ තියෙනවා. ඒ අවකාශ අස්සට තමයි අර දුඹුරු පාට NO2 වායුව රින්ගලා තියෙන්නේ. දැන් ඊළඟට හිතන්නකො මෙහෙම. ඔයාලගේ පන්ති කාමරේ හඳුන් කූරක් පත්තු කරා කියලා. හඳුන් කූරක් පත්තු කරොත් හඳුන් කූරෙන් නිකුත් වෙනවනේ දුම. ඒ දුම පුතේ පන්ති කාමරේ පුරා පැතිරෙනවා. පැතිරලා අපිට පන්ති කාමරේ ඕනම තැනකට හඳුන් කූරේ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. ඒ කොහොමද හඳුන් කූරේ දුම මේ පන්ති කාමරේ පුරා පැතිරුනේ? ඒකට හේතුව තමයි පන්ති කාමරය තුල තියෙන වාතය හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර අවකාශ තියෙනවා. ඒ අංශු අතරට තමයි හඳුන් කූරේ දුම ගිහින් තියෙන්නේ. දැන් හිතන්නකෝ සුවඳ විලවුන් කියලා. දැන් අපි කවුරු හරි කෙනෙක් ඇඳුමට හරි කොහෙට හරි සුවඳ විලවුන් ස්ප්‍රේ කරා කියලා හිතන්නකෝ. පන්ති කාමරේම සුවඳයි. ඒකට හේතුව තමයි මොකද්ද? පන්ති කාමරයේ තියෙන සාමාන්‍ය වාතය ඒ සාමාන්‍ය වාතය හැදිලා තියෙන අංශු වලින් අංශු අතර මොනවද තියෙන්නේ? අවකාශ තියෙනවා. ඒ අවකාශයට සුවඳ විලවුන් අංශු ගිහින් තියෙනවා. පැහැදිලි නේද? ඔන්න ඕක තමයි කියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඕවා කියා ගන්න පුළුවන් නම් මරු ඈ. දැන් මතක තියාගන්න පුතේ අපි දැන් තව දවසක් පන්තිය කරාට පස්සේ ඔයාලගේ එක වාරයක් ඉවරයි ඉස්කෝලේ. හරිද? දැන් ඔයාලගේ ඉස්කෝලේ වාරය ඉවර වෙලා තියෙන්නේ. නමුත් දැන් අපේ වාරය ඉවර වෙන්නේ කවදද එන්නේ? ලබන සතියේ පන්තිය කරාට පස්සේ ඔන්න වාරය ඉවරයි. ඊට පස්සේ ආයි ඉස්කෝලේ පටන් ගන්න ඕනේ. එතකොට අපි පුළුවන් තරම් ඉක්මනින් පුතේ මේ අර පොඩි පරක්කුවක් අපේ පේනව නේද? අපේ පොඩි පරක්කුවක් තියෙන්නේ. දැන් අපි තාම 4 වෙනි පාඩමේ ඉන්නේ. හැබැයි ඕක අපි ටක් ගාලා 5 වෙනි පාඩමත් එක්කම 6 වෙනි පාඩමත් ඇදගත්තොත් අපි පරක්කු නෑන්නේ. එහෙනම් අපි පුළුවන් තරම් ඉක්මනට මොනවා කරගමුද? පාඩම් 6 කියන ඉලක්කමට යන්න try එකක් දෙමු. පාඩම් 6 කියන ඉලක්කමට යන්න try එකක් දෙමු. එහෙම පාඩම් 2 මාසෙකට ඇද ගන්න පුළුවන් වුණොත් මරු. පාඩම් 2. එතකොට මැයි මාසේ පාඩම් 2යි 5යි 6යි. හරිද? අප්‍රේල් අගත් ගන්න පුළුවන් 5යි 6යි. ඊට පස්සේ 7යි 8යි. ඊට පස්සේ 9යි 10යි. ඔහොම අපිට පුළුවන් පාඩම් ටික ඉවර කරගන්න. ඒ කියන්නේ ඉස්සරහට අපිට මාසෙකට පාඩම් කීයක්ද? 2ක් ඉවර කරගන්න ඕන. මාසෙකට පාඩම් 2ක් ඉවර කරගන්න ඕනේ. එහෙම ඉවර කරගත්තොත් අපි කිසිම පරක්කුවක් නැතුව අපිට ඉස්කෝලේටත් කලින් ඉස්කෝලේ ටීචර් අච්චු පොත ඉවර කරන්න කලින් අපිට ඉවර කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ පාඩම විතරක් ඉවර කළා මදි පුතේ. පාඩම විතරක් ඉවර කළා මදි. අපි මොනවා කරන්නත් ඕනද? ප්‍රශ්න කරන්නත් ඕන. දැන් අපි තාම කරලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය හරිම අඩුයිනේ. දැන් අපි මේ වෙනකොට කරලා තියෙන්නේ මොනවද? පළවෙනි ටියුට් එකේ ප්‍රශ්න සෙට් එකක් අග තිබ්බා. මතකයිනේ? ඒ ටික කරා. ඊට පස්සේ අපි තනි පේපර් එකක් සාකච්ඡා කරා. නේද? ඒතකොට මදි කියන තමයි මම කියන්නේ. අපි පුළුවන් තරම් ඉක්මනට තව පේපර්ස් ටිකක් කතා කරන්න ඕන. අර අන්තිමට කරපු පේපර් එක වගේ පේපර් 30ක් 40ක්වත් අපිට අඩුම තරමේ 30ක්. හරිද? අඩුම තරමේ 30ක්වත් කරගන්න පුළුවන් වුණොත් මරු ඈ. ඒතකොට ඒක අපි නිකන් සුපිරි වැඩක් කරා වෙනවා. හරි. එහෙනම් පුතේ මම ආයෙ කියන්නද කතාව? ඔන්න ආයෙ කියන්නම්. ඔය අහගෙන ඉන්නකෝ ඈ. හොඳට අහගෙන ඉන්න. දැන් අද පන්තියට සම්බන්ධ වෙච්ච නැති නේද? රෙකෝඩින් බලන දරුවෝ සෙට් එකක් අද ඉන්නවා. අද වැඩි කට්ටිය. රෙකෝඩින් බලන කට්ටිය. මොකද අද ටික දෙනෙක් තමයි පන්තියට සහභාගී වෙලා ඉන්නේ. ඉතින් මම ඇවිල්ලා ඉන්න ටික දෙනා ගැන මාර විදියට සතුටු වෙනවා ඈ. මොකද අවුරුදු කටේ තියාගෙන වුණත් මේ ඔයාලා පන්තියට ආවනේ. ඒ වගේම මේ මම ගැනත් සතුටු වෙන්න සහ මමත් සතුටු වෙනවා. ඇයි? මාත් අද පන්තියට ආවනේ. මටත් ඉතින් වැඩ රාජකාරී තියෙද්දි මම පන්තියට ආවා. ඒ නිසා මම මගේ වැඩේ හරියට කරනවා. හරිද? මගේ වැඩේ මම හරියට කරගෙන යනවා. ඉතින් ඔයත් ඔයාගේ වැඩේ හරියට කරන්න. හරි? ඔයාගේ වැඩේ ඔයා හරියට කරන්න අපි වැඩිම ලකුණු ප්‍රමාණයක් එකතු කරමු අපේ විෂය සඳහා. හරි. එහෙනම් පුතේ මොකද්ද කතාව? වායු පදාර්ථවල අසන්තතික ස්වභාවයනේ. මොන පදාර්ථවලද? වායු පදාර්ථවල අසන්තතික ස්වභාවය ගැන කතා කරේ. මොනවද අපිට ඕන උනේ? වායු සරා දෙකක් ඕන වුණා. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායු ඕන වුණා. හඳුන් කූරක් ඕන වුණා. සුවඳ විලවුන් ඕන වුණා. මොකද්ද අපේ කතාව? එක වායු සරාවකට සාමාන්‍ය වාතය පුරවන්න එයා අවර්ණයි. අනිත් වායු සරාවට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න එයා පුතේ දුඹුරු පාටයි. ඊට පස්සේ මේ
වායු සරා දෙක මෙන්න මේ විදියට තියලා මේ කටවල් දෙක හොඳට සීල් කරන්න. ඒ කියන්නේ ලීක් වෙන්නේ නැති වෙන්න. හරිද? එළිය වාතයට ඇතුළු වෙන්නත් බෑ, ඇතුළේ වාතයට එළියට එන්නත් බෑ. මෙතන තමයි එහෙම කරගන්න ඕන තැන. හරිද? කරලා ඔහොම තියලා තියන්න. තියලා මිනිත්තු කිහිපයකින් බලන්න. ඔයාට පෙනෙයි මොකක්ද? මේ පහළ තියෙන වාතයේ දුඹුරු පාට ගතිය අඩු වෙන බවත් ඉහළ වාතයට යම් දුඹුරු පාටක් ඇවිල්ලා තියෙන බවත් ඔයාට පෙනේ. ඇයි එහෙම වෙන්නේ? සාමාන්‍ය වාතයේ හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර අවකාශ තියෙනවා. ඒ අවකාශ වලට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් අංශු ඇවිල්ලා තියෙනවා. මේකෙන් පැහැදිලි වෙන්නේ වාතය අසන්තතික බව. ඒ කියන්නේ වාතයේ හැදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර මොනවද තියෙන්නේ? අවකාශ තියෙන බව තමයි පැහැදිලි වෙන්නේ. බලන්නකෝ මම මේක නැවත නැවත කියනවනේ. ඇයි? ඔයාගේ ඔළුවට අසන්තතික ස්වභාවය කියන වචනේ මට දාලා දෙන්න ඕන. ඔයාගේ ඔළුවට අසන්තතික ස්වභාවය කියන වචනේ මට දාලා දෙන්න ඕන. අසන්තතික ස්වභාවය කියන්නේ මොකක්ද? පදාර්ථයක් ඇදිලා තියෙන අංශු වලින් ඒ අංශු අතර මොනවද තියෙන්නේ? අවකාශ තියෙනවා. අන්න ඒක තමයි මට ඔයාගේ ඔළුවට දාලා දෙන්න ඕන. ඊට පස්සේ පුතේ හඳුන් කූරක් පන්තියේ පත්තු කරන්න ඔයාට පෙනෙයි දැනෙයි ටික වෙලාවකින් පන්ති කාමරයේ පුරාම හඳුන් කූරේ සුවඳ නිකුත් වෙනවා. ඒ වගේම ඔයා බලන්න සුවඳ විලවුන් ටිකක් අරගෙන පන්තියට ස්ප්‍රේ කරන්න. එහෙම නැත්නම් කාගේ හරි ඇඳුමකට ස්ප්‍රේ කරන්න. එතකොට ඔයාට දැනෙයි මොකද්ද? පන්ති කාමරයේ පුරා සුවඳ පැතිරලා තියෙනවා. ඒ කොහොමද පන්ති කාමරයේ පුරා සුවඳ පැතිරෙන්නේ? අර හඳුන් කූරේ දුම අර පන්ති කාමරයේ තියෙන වාතයේ අංශු වලින් හැදිලා තියෙන ඒ අංශු අතර අවකාශ තියෙනවනේ. ඒ අවකාශ වලට රිංගන. එතකොට පන්ති කාමරයේ තියෙන වාතයේ අංශු තියෙනවා. ඒ අංශු අතර හිස්තැන් තියෙනවා. ඒ හිස්තැන් අතරට සුවඳ විලවුන් අංශු රිංගලා. ඒ නිසා තමයි පන්ති කාමරයේ පුරා සුවඳ විලවුන් වල සුවඳ දැනෙන්නේ. මේකෙන් නිගමනය කරන්න තියෙන්නේ වායු පදාර්ථ මොකක් බවද? අසන්තතික බව තමයි මේකෙන් නිගමනය කරන්න පුළුවන්. හරි ලියමු පුතේ. හරි ලියන්න මෙහෙම. අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ. මං හිතන්නේ මං කීවේ නෑ. හරි ලියන්න. වායු සරා දෙකක් ඕන වෙනවා. වායු සරා දෙකක් ඕන වෙනවා. වායු සරා දෙකක්. ඊට පස්සේ පුතේ දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. වායු සරා දෙකක් ඕන වෙනවා. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව ඕන වෙනවා. හඳුන් කූරක් ඕන වෙනවා. හඳුන් කූරක් ආයෝන වෙනවා පුතේ සුවඳ විලවුන්. ආයෝන වෙනවා සුවඳ විලවුන්. හරි දැන් මෙහෙම ලියන්න ක්‍රමයෙන්. ඔයාලට පේනව නේද මේ දැන් මෙන්න මේකේ නම් කරගන්න පුතේ දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව කියලා මේ පැත්තේ. පළවෙනි එක නා දුඹුරු පාට පේනව නේද? මේ පැත්තේ ඉතලයක් ගහලා ලියන්න දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව. 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 මේ පැත්තට ඉතලයක් ගහලා ලියන්න පුතේ. අවර්ණ සාමාන්‍ය වාතය. අවර්ණ සාමාන්‍ය වාතය. අවර්ණ සාමාන්‍ය වාතය. මේකේ තියෙන දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් මේකේ තියෙන අවර්ණ සාමාන්‍ය වාතය තමයි තියෙන්නේ. අවර්ණ සාමාන්‍ය වාතය තියෙන්නේ. අවර්ණ සාමාන්‍ය වාතය. හරි දැන් ක්‍රමයෙන් තව ලියන්න. දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් අවර්ණ සාමාන්‍ය වාතය. තව ලියන්න. හඳුන් කූරක්. හඳුන් කූරක් ආයෙ ලියන්න සුවඳ විලවුන්. හඳුන් කූරක් ඕන වෙනවා ආයෙ ලියන්න සුවඳ විලවුන් ඕන වෙනවා. හඳුන් කූරක් ඕන වෙනවා ආයෙ මොනවද ඕන වෙන්නේ? සුවඳ විලවුන් ඕන වෙනවා. ওই ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි දැන් මෙහෙම ලියන්න. ක්‍රමය. එක් වායු සරාවකට එක් වායු සරාවකට අවර්ණ සාමාන්‍ය වාතය පුරවන්න. 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 ඊළඟ තරු ලකුණ. අනෙක් වායු සරාවට
දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න අනෙක් වායු සරාවට දුඹුරු පාට නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව පුරවන්න ඊළඟ තරු ලකුණ ඉහත රූපේ පරිදි 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 වායු සරා දෙකෙහි කටවල් වායු සරා දෙකෙහි කටවල් එකට පිහිටන පරිදි තබා වායු සරා දෙකෙහි කටවල් එකට පිහිටන පරිදි තබා වායු සරා දෙකෙහි කටවල් එකට පිහිටන පරිදි තබා සංවෘත කරන්න සංවෘත කරන්න සංවෘත කරන්න විවෘත නෙවෙයි සංවෘත හොඳේ සංවෘත කරන්න සෙලෝ ටේප් එකක් වගේ බැන්දනම් හරි වටේට සංවෘත කරන්න සංවෘත කරන්න සංවෘත කරන්න මිනිත්තු කිහිපයකින් නිරීක්ෂණය 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 කරන්න ඊළඟ තරුවක් දාලා ලියන්න පුතේ මෙහෙමත් ලියන්න පන්ති කාමරය තුල හඳුන් කූර දල්වන්න මේක දැන් වෙනම කතාවක් නේ වෙන පාඩක ලියන්නකො එතනමයි ඊළඟ තරු ලකුණු දාලා ලියන්න පන්ති කාමරය තුල හඳුන් කූර දල්වන්න පන්ති කාමරය තුල හරි විද්‍යාගාරය තුල හරි කොහොම හරි කමන්නේ හරිද විද්‍යාගාරය තුල නැත්නම් පන්ති කාමරය තුල හඳුන් කූර දල්වන්න ඊළඟ තරු ලකුණ ඊළඟ තරු ලකුණ ඔය ලියන පාටින්ම ලියන්න පන්ති කාමරයේ එක් ස්ථානයකට සුවඳ විලවුන් යොදන්න පන්ති කාමරයේ එක් ස්ථානයකට සුවඳ විලවුන් යොදන්න ඒක ළමයිගේ ෂර්ට් එකට ගැහුවත් කමන්නේ නැහැ හරිද නැත්නම් ඩිස් එක කොතෙන්ට හරි ගැහුවත් කමන්නේ නැහැ සුවඳ විලවුන් ටිකක් පන්ති කාමරයේ එක් ස්ථානයකට සුවඳ විලවුන් යොදන්න සුවඳ විලවුන් යොදන්න පන්ති කාමරයේ එක් ස්ථානයකට සුවඳ විලවුන් යොදන්න හරි දැන් ලියන්න පුතේ නිරීක්ෂණ කියන කතාවට යන්න නිරීක්ෂණ කියන කතාවට යන්න නිරීක්ෂණ කියන කතාවට යන්න මෙහෙම ලියන්න නිරීක්ෂණ කියන තැන ලියන්න මෙන්න මෙහෙම නිරීක්ෂණ කියන තැන ලියන්න මෙන්න මෙහෙම දැන් අපි මුලින්ම ගියමු අර මෙයා ගැන ලියන්න අවර්ණ වාතය තුලද
දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. අවර්ණ වාතය තුලද දුඹුරු පැහැය පැතිරී ඇත. ඊළඟට ලියන්න තරුවක් දාලා පන්ති කාමරය පුරා හඳුන් කූරේ දුම පැතිරී යයි. පන්ති කාමරය පුරා හඳුන් කූරේ දුම හා සුවඳ පැතිරී යයි. පන්ති කාමරය පුරා හඳුන් කූරේ දුම හා සුවඳ පැතිරී යයි. පන්ති කාමරය පුරා හඳුන් කූරේ දුම හා සුවඳ පැතිරී යයි. ඊළඟට තරුවක් දාලා ලියන්න පන්ති කාමරය පුරා සුවඳ විලවුන්වල සුවඳ පැතිරී යයි. 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 අදල් ලියන්න නිගමනය කියන තැන. නිගමනය කියන තැන ලියන්න. නිගමනය කියලා තැන ලියන්න. නිගමනය කියන තැන ලියන්න මෙහෙම. මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් මේ අනුව පෙනෙන්නේ වාතය අංශු වලින් සෑදී ඇති බවත් එම වායු අංශු අතර අවකාශ පවතින බවත්ය. 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 එනම් වායු පදාර්ථ අසන්තතික බවයි. එනම් වායු පදාර්ථ අසන්තතික බවයි. එනම් වායු පදාර්ථ අසන්තතික බවයි. හරි. ඔන්න දැන් අපි සුපිරි පරීක්ෂණ දෙකක් අද පන්තියේදී අපි කතා කරේ. ද්‍රව පදාර්ථ අසන්තතික බව පෙන්වීම, ඝන පදාර්ථ අසන්තතික බව පෙන්වීම. දැන් ගිය සතියේ පන්තියේදී ඔයාලට මතක ඇති ඝන පදාර්ථ අසන්තතික බව පෙන්වන්න කතා දෙකක් කියලා දුන්නා. නේ? අර ඔයාලට මතක ඇති චෝක් කෑල්ලක් අරගෙන නේද? අපි කතා කරපු පරීක්ෂණයක් තියෙන්නේ. ඒ වගේම අර රන් තුලට මේ රසදිය ඇතුළු වෙන කතන්දරේ එහෙම කතා දෙකකුත් අපි කතා කරා. හරි. ඔන්න අපි දැන් අද යනවා අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථවල භෞතික ගුණ කතා කරන්න. පදාර්ථවල භෞතික ගුණ. දැන් ඔයාලා දන්නවා පුතේ ප්‍රධාන පදාර්ථ වර්ග තුනක් තියෙනවානේ. පළවෙනි වර්ගයට කියන්නේ අපි ඝන පදාර්ථ කියලානේ. ඝන පදාර්ථ. ඒ වගේම දෙවෙනි පදාර්ථ වර්ගයට අපි කියනවා මොනවද? ද්‍රව පදාර්ථ කියලා කියනවා. තුන්වෙනි පදාර්ථ වලට කියනවා අපි මොනවා කියලාද? තුන්වෙනි පදාර්ථ වර්ගයට අපි කියන්නේ මොකක් කියලාද? වායු පදාර්ථ කියලා කියන්නේ. ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ සහ මොන පදාර්ථද? වායු පදාර්ථ කියලා කියන්නේ. ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ, වායු පදාර්ථ. ඔය තමයි පදාර්ථ වර්ග තුන. මොකද්ද වර්ග තුන පුතේ? ඝන පදාර්ථ, ද්‍රව පදාර්ථ, වායු පදාර්ථ. හරිද?
ඔන්න දැන් සම්බන්ධ වෙච්ච දරුවෝ දෙන්නේ 3 දෙනෙක් සම්බන්ධ වුණානේ. ඒ කට්ටිය පුතේ දැන් අපි ඉන්නේ බලන්න ටියුට් එකේ මං හිතන්නේ 18 වෙනි පිටුවේ වෙන්න ඕන. අංශුමය ස්වභාවයට සාපේක්ෂව පදාර්ථවල භෞතික ගුණ කියන තැන ඉන්නේ. හරිද? ඒකේ කතාව මෙහෙමයි. දැන් මේ ඕනම පදාර්ථයක් ඇදිලා තියෙන්නේ පුතේ අංශු වලින්නේ. මේ ඕනම පදාර්ථයක් ඇදිලා තියෙන්නේ අංශු වලින්. ඝනයක් වෙන්න පුළුවන්, ද්‍රවයක් වෙන්න පුළුවන්, වායුවක් වෙන්න පුළුවන්. මේ ඕනම පදාර්ථයක් ඇදිලා තියෙන්නේ අංශු වලින්. හරිද? දැන් මේ අංශු තියෙන විදිහ තමයි වැදගත් පුතේ. මේ ඝනවල අංශු මෙහෙම තියෙන්නේ පුතේ. මේ බලන්නකො. ඝනවල අංශු නිශ්චිත රටාවකට තමයි සකස් වෙලා තියෙන්නේ මේ. බලන්නකො. ඝනවල අංශු නිශ්චිත රටාවකට සම්බන්ධ වෙලා තියෙන්නේ. පේනවද ඔයාලට? ඝනයක අංශු තියෙන්නේ නිශ්චිත රටාවකට තියෙන්නේ. හැබැයි දැන් ද්‍රවයකට එනකොට පුතේ මේ එහෙම ලොකු රටාවක් පෙන්වන්නේ නැහැ. ඔනේ ඔයාලට ඕන විදියට ඉන්නවා වගේ සිද්ධියක් තමයි තියෙන්නේ. ඔය බලන්නකො. ද්‍රවයකට එනකොට අංශු එයාලට ඕන විදියට වගේ ඉන්නේ. හැබැයි වායුවකට එනකොට පුතේ අංශු ඒත් එහෙමයි. අංශු ඒත් එහෙමයි. ගොඩක් ඈතින් තියෙන්නේ ওই විදියට. එතකොට මට කියන්න තියෙන්නේ පළවෙනි කතාව මේ ඝනයක පුතේ අංශු නිශ්චිත රටාවකට තියෙනවා මේ. රටාවක් වගේ පේනවනේ. හැබැයි ද්‍රවයක අංශු එහෙම පුතේ නිශ්චිත රටාවකට නෑ. එයාලට නිකන් හිතන තැන්වල ඉන්නේ. වායු වල අංශු කොහොමත් රටාවක් නෑ. එයාලා නිකන් සීසීකඩ විසිරලා තියෙන්නේ. වායුවක අංශු වලකට රටාවක් ඇත්තෙම නෑ. හරිද? ඊට පස්සේ පුතේ වැදගත් කතාවක් තමයි මේ අංශු මේ දැන් අපි ගත්තොත් ඝනයක අංශු තියෙනවනේ. මේ ඝනයක තියෙන අංශු පුතේ තදින් බැඳිලා තියෙන්නේ. හොඳේ. මේ ඝනයක අංශු තදින් බැඳිලා තියෙන්නේ. මේවට ලොකු පන්ති වලදී අපි කියනවා අන්තරාණුක ආකර්ෂණ බල කියලා. දැනට එහෙම නම් ඕනේ නැහැ. දැනට අපි කියමු මේ අංශු තදට බැඳිලා ඉන්නේ කියලා. හරිද? තදට බැඳිලා ඉන්නේ. හැබැයි ද්‍රවයකට එනකොට පුතේ දැන් මේ අංශු ටිකක් ඈතින්නේ තියෙන්නේ. ඈතින් තියෙන හින්දා මෙයාලා අතර තියෙන බැඳීම ටිකක් අඩුයි පුතේ. මෙයාලා අතර තියෙන බැඳීම ටිකක් මොකක් වෙනවද? මෙයාලා අතර තියෙන බැඳීම ටිකක් අඩුයි. වායුවකට එනකොට පුතේ වායුවකට එනකොට මෙයාලා අතර තියෙන බැඳීම හොඳටම අඩුයි මේ. වායුවකට එනකොට මෙයාලා අතර තියෙන බැඳීම හොඳටම අඩුයි. නිකන් අර ලාවට තියෙන බැඳීමක් තියෙන්නේ. එහෙනම් මොකද්ද කතාව? මෙයාලගේ පුතේ අංශු නිශ්චිත රටාවකට පිහිටනවා. මෙයාලගේ අංශු එහෙම නෑ පුතේ. එහෙම විසිරලා තියෙන්නේ. මෙයාලගේ කොහොමත් නෑ. මෙයාලගේ අංශු හොඳටම විසිරලා තියෙන්නේ. එතකොට මෙයාලගේ පුතේ අංශු තදින් බැඳිලා තියෙන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් බැඳිලා තියෙන්නේ. මෙයාලා පුතේ ඊටාම කුඩා දුර්වල බල වලින් තමයි බැඳිලා තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි කතාව තමයි දැන් මෙයාලට පුතේ මේ අංශු වලට චලනය වෙන්න බෑනේ. අමාරුයිනේ. ඇයි ළඟ ළඟනේ ඉන්නේ. දැන් ඔයා හිතන්නකෝ බස් එකේ සෙනග ගොඩක් ඉන්නකොට අපිට නිකන් අපිට ඕන විදියට බස් එකේ ඒට මේට චලනය වෙන්න බෑනේ. අන්න ඒ වගේ සිද්ධියක්. හරිද? අර ගොඩාක් කට්ටිය එක ළඟ ඉන්නකොට මෙයාලට තම තමන්ට ඕන විදිහට චලනය වෙන්න අමාරුයි. හැබැයි මේ ද්‍රවයක තියෙන අංශු බලන්නකෝ. දැන් බස් එකේ ඉඩ ටිකක් වැඩිපුර තියෙනවා නම් මිනිස්සු හිටගෙන ඉන්නේ. හැබැයි තැන් තැන් වල පොඩ්ඩක් හිටගෙන ඉන්නේ. ඒතකොට එයාලට තමන්ට ඕන විදිහට එහෙම යන්න පුළුවන් නේ. ආන් ඒ වගේ එකක්. වායුවක අංශු වලට පුතේ තමන්ට කැමති වෙලාවක තමන්ට ඕන පැත්තකට යන්න පුළුවන්. ඇයි? ඕන තරම් ඉඩ තියෙනවා මේ. ඕන තරම් ඉඩ තියෙන හින්දා එයාලට ඕන තරම් විදිහකට ගමන් කරන්න පුළුවන්. හරිද? ඊළඟට මෙයාලා කරන්නේ පුතේ දැන් මෙයාලා කරන්නේ ඉන්න තැනම ඔහම කම්පණය වෙනවා. චලනය වෙනවා කියලා මොකද්ද වෙන්නේ? ඉන්න තැනම කම්පණය වෙනවා. දැන් අර බස් එකේ සෙනඟ වැඩි වුණාම අපිට එහෙම යන්න බෑනේ. අපි මොකද කරන්නේ ටිකක්? මෙහෙම 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 නිකන් අර මෙහෙට මෙහෙට කම්පණය වෙන්න බලනවා. කම්පණය වෙන්න බලනවා. ඉන්න තැනම කම්පණය වෙනවා. හැබැයි මෙයාලට එහෙම නෑ. ඕන තරම් එහෙ මෙහෙ දුවන්න පුළුවන්. ඊට පස්සේ මෙයාලගේ අංශු අතර චූටි පරතර තියෙන්නේ. මෙයාලගේ පරතරය වැඩි, මෙයාලගේ පරතරය හොඳටම වැඩි. තේරුණා නේද? ඔයා පුතේ හරියට ඉගෙන ගන්න පාඩම් කරන්න ඕනේ. දැන් ඉතින් මේ බලන්නකෝ ඉස්කෝලේ වාරෙකුත් ඉවර වෙන්න ඔන්න මෙන්න නැත්තම් ඉවරයි. හැබැයි දැන් බලන්න මම ඔයාලට පාඩම් 4ක් බොහොම පිළිවෙලට ලස්සනට කියලා දුන්නා. ඔයා කොයිතරම් දුරට පාඩම් කරාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි අපේ පන්තින ළමයෙක් නම් ඔයා පාඩම් කරන්න ඕන. ඒ කියන්නේ මේ අම්මට තාත්තට වදයක් වෙන්න බෑ සරලව ගත්තොත්. අම්මා කියනකම් ඉන්න බෑ පාඩම් කරන්න. තාත්තා කියනකම් ඉන්න බෑ පාඩම් කරන්න. හරිද? ඔයා තනියම හිතලා පාඩම් කරන ළමයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ වැඩ කරන ළමයෙක් වෙන්න ඕන. ඒ කියන්නේ මෙතන ඉන්න ළමයි අනාගතයේදී
වෛද්‍ය පීඨයට ඉංජිනේරු පීඨයට යන ළමයි වෙන්න ඕන. හරිද? මන් දන්නේ ඔයාගේ බලාපොරොත්තුව නීති පීඨයට යන්නද නැත්නම් ගණකාධිකරණ අංශෙන්නේ ඉදිරියට යන්නද කොහොම හරි කමක් නැහැ. ඔයා බලාපොරොත්තු වෙන අංශේ ඉදිරියටම යන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට තමයි අම්මලා තාත්තලා සතුටු වෙන්නේ නේ. එතකොටනේ අම්මලා තාත්තලා සතුටු වෙන්නේ. ඒ හින්දා අම්මට තාත්තට කරදරයක් වෙන්න බෑ. ඒකයි මං කියන පළවෙනි දේ. ඒ කියන්නේ තමන් හිතලා පාඩම් කරන්න ඕන. ඔය තමන් හිතලා පාඩම් කරන එක තරම් දෙයක් තවත් නැහැ. එතකොට ඔයා පන්තියට වෙලාවට එන්නේ ඔයා. නැතුව මේ අම්මා තාත්තා මතක් කරන්නේ අද විද්‍යා පන්තිය නේද? අද ගණන් පන්තිය නේද? අද ඉංග්‍රීසි පන්තිය නේද? ඔයා අනිවාර්යෙන් යන්න. ඔයා කවදාවත් කියන්න බෑ මට බෑ. අද අමාරුයි. ඒ වගේ කතා තියෙන්න බෑ. ඔයා වැඩ කරන ළමෙක් නම් එහෙම කතා ඔයාගේ තියෙන්න බෑ. අම්මලා තාත්තලා බෑ කිව්වත් ඔයා පන්තියට එන මට්ටමේ ඉන්න ඕන. තේරුණාද? එතකොට තමයි ඔයා ටිකක් හොඳ ළමෙක් වෙන්නේ. ඒ කියන්නේ සරලව ගත්තොත් ළමෙක් හොඳයි කියලා කියන්නේ මොකද්ද? අම්මට තාත්තට කරදරයක් නැහැ කියන එක. අම්මට තාත්තට කරදරයක් නැති වෙන්නේ කොහොමද? හොඳට ඉගෙන ගන්නවා නම් අම්මට තාත්තට කරදරයක් නැහැ. යාළුවොත් එක්ක රණ්ඩු කරන්න යන්නේ නැත්නම් අම්මට තාත්තට කරදරයක් නැහැ. ඉස්කෝලෙන් කියවෙනවා නම් ඔයාගේ අම්මටයි තාත්තටයි එන්න කියන්න නැතුව ඔයාව හදන්න බෑ කියලා. එහෙමනම් හරියන්නේ නැහනේ. එහෙම අම්මා තාත්තා ඔයාව මේ ඉස්කෝලේට ගෙන්නන්න නැති කෙනෙක් වෙන්න ඕන. අම්මා තාත්තව කරදරවලට. සාමාන්‍ය දේවල් වලට එන්න කියන එක නෙමෙයි මම මේ කතා කරන්නේ. ඔයා වැරදි වැඩක් කරලා ඉස්කෝලේට ගෙන්නන්න. එහෙම නැති කෙනෙක් වෙන්න ඕන. ඒතර ඒ කට්ටියට තමයි මං කියන්නේ හරියන්නේ. එහෙම ළමයින්ට. නේද? ඒතර අම්මට තාත්තට කරදරයක් නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගන්න. දැන් ඔය සමහර ගෙවල් වල තින්නවා පුතේ. දැන් හුඟක් ගෙවල් වල දැන් හිතන්නකෝ මේ වැරදියට තේරුම් ගන්න එපා. හරිද? සමහර ගෙවල් වල අම්මයි තාත්තයි දෙන්නම ඉගෙනගෙන තියෙනවනේ. එතකොට ඒ කට්ටිය කොහොම හරි ළමයිව ඒ ඉලක්කයකට ගෙනියනවා. සමහර ගෙවල් වල අම්මා ඉගෙනගෙනත් නැහැ, තාත්තා ඉගෙනගෙනත් නැහැ. හරිද? හැබැයි පුතේ සමහර දරුවෝ ඉන්නවා තනියම ඉගෙන ගන්න. දැන් එයාට ගානක් හදන හැටි අම්මගෙන් අහගන්න විදියක් නැහැ. මොකද අම්මා ඉගෙනගෙන නැහැ. තාත්තගෙන් අහගන්න විදියකුත් නැහැ. මොකද තාත්තා ඉගෙනගෙනත් නැහැ. හැබැයි මේ ළමයා මොකද කරන්නේ? කොහොම හරි කරලා මේ Tamanට බැරි වෙන ටික හොයාගෙන හරිද මෙයා Tamanගේ ගමන යනවා. එහෙම ගිහිල්ලා වෛද්‍ය පීඨයෙන් ඉංජිනේරු පීඨයෙන් ගමන අවසන් කරන ළමයි ඕන තරම් ඉන්නවනේ. ඒ හින්දා ඔයත් මේ වැඩ කරන ළමෙක් වෙන්න. සමහරට වාගේ අම්මා තාත්තා ඉගෙන ගත්ත හෝ නොගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ නෑ ඔයාගේ ගමනට. තේරුණාද? දැන් ඔයා අපේ පන්තියට ඇවිල්ලා තියෙනවනේ. ඔයා අපේ පන්තියට ඇවිල්ලා තියෙනවා නම් දැන් ඔයාට මේ වැඩේ කියලා දෙන්න කෙනෙක් ඉන්නවනේ. ඒතකොට ඔයා එයත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරගන්න. හරි? ඒක තමයි පුතේ වැදගත්ම දේ. ඉතින් ඒ නිසා මහන්සි වෙලා වැඩ කරමු ඈ. මහන්සි වෙලා වැඩ කරමු. මේ දැන් අර මෙහෙම හිතන්න එපා කවදාවත් ඈ. අපිට වැඩ බෑනේ. අර කට්ටියෙන්නේ වැඩ පුළුවන්. එහෙම මේ වැඩ පුළුවන් ළමයි වැඩ බැරි ළමයි කියලා එහෙම දෙකොට්ටාසයක් නැහැ. ඉන්නේ කවුද? උවමනාවක් තියෙන ළමයි උවමනාවක් නැති ළමයි. දැන් ඔයාට උප්පත්තියෙන්ම මොකක් හරි මතක තබා ගැනීමේ හැකියාවක් නැත්නම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මං හිතනවා මේ මෙතන ඉන්න ගොඩක් දරුවෝ නෙමෙයි හැමෝම එහෙම මොකවත් ප්‍රශ්න නැති දරුවෝනේ. ඒතර උවමනාවක් තියෙනවද නැද්ද කියන එක තමයි ඔයාගේ තියෙන්න ඕනේ. උවමනාවක් තියෙනවා නම් හරි. උවමනාවක් නැත්නම් ඉතින් මේ ගමන යන්න බෑ. දැන් අවුරුදු 8ක් ඉස්කෝලේ ගියානේ. යනව නෙවෙයි 8 වෙනි අවුරුද්ද. මොන්ටිසෝරිත් එක තව අවුරුද්දක් එකතු වෙන්න ඕනේ. සමහරු මොන්ටිසෝරි අවුරුදු 2ක් ගියපු අයත් ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? දැන් තව තියෙන්නේ අවුරුදු කීයක් පහු කරගන්නද? දැන් 8 මේක අමතක කරන්නකො 9 10 11 ඔන්න ඔය අවුරුදු 3 පහු කරගන්න තමයි තියෙන්නේ. ඕක තමයි අමාරුම කාලය. ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලගේ මානසිකත්වයේ වෙනස් වෙන කාලයක්නේ. 8න් 9ට එනකොට ඔළුව සමහර අයක කුරුවල් වෙනවා. හැබැයි සමහර කට්ටිය ඒක දරාගෙන කාගෙන යනවා. එහෙම ළමෙක් තමයි වෙන්න ඕන. දැන් ඔයාලට එක එක ඒවා හිතෙනවනේ 8න් 9ට වගේ යනකොට. එක එක જાති හිතෙනවා වෙනදට හිතිච්ච නැති જાති හිතෙනවා. ඔයාලට හිතෙන්න ඕන එකම දේ මොකද්ද? කැම්පස් යනවා කියන එක තමයි හිතෙන්නේ. කැම්පස් යනවාමයි. හරිද? ඒක තමයි හිතෙන්න ඕනේ. ඒතකොට වෙන જાති කරන්න හිතෙන්නේ නැහැ ඔයාලට. එහෙනම් මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරලා මේක ගොඩ දාගන්න. හරි. එහෙනම් පුතේ මෙහෙම කරමු අපි ඉස්සෙල්ලාම දැන් මේකේ කොටු තුනක් තියෙනවානේ ඝන ද්‍රව වායු කියලා. ඉස්සෙල්ලා මේ රූප තුන අඳින්නකෝ. හැබැයි මේ අංශු අඳිනකොට මේවා ලොකුවට මේවා පොඩියට අඳින්න එපා. හරිද? මේ ඝනේකාංශු, ද්‍රවේකාංශු, වායුවකාංශු එකම ගානට අඳින්න. එකම ගානට අඳින්න.
මේවා පුතේ ළඟ ළඟ රටාවකට අඳින්න. මේවා ටිකක් දුරින් අඳින්න රටාවක් නැති වෙන්න. මේවා තවත් දුරින් අඳින්න රටාවක් නැතිම වෙන්න. එතකොට මෙයාලගේ පුතේ බැඳීම් තදට අඳින්න. මෙයාලගේ තද ගතිය අඩු කරන්න. මෙයාලගේ තද ගතිය ලාවට දාන්න. හරිද? ලාවට දාන්න. තද කරන්න එපා. හරි. එතකොට ඝන, ද්‍රව, වායු. ලියන්නකෝ බලන්න අඳින්නකෝ.
හරි නේද? මේ හැම එකෙම පුතේ අංශු එක ගානට අඳින්න ඕනේ එක සයිස් එකට. මේකේ හරිද? මේකේ රටාවකට බැඳිලා තියෙන බව පෙන්වන්න. තදට බැඳිලා තියෙන බව පෙන්වන්න. මේකේ රටාවක් නෑ පුතේ. තද ගතිය අඩුයි බැඳීම. මේකේ ඇවිල්ලා මේ අංශු තව ඈතින් තියෙන්නේ. මේවා චූටි බල වලින් තමයි බැඳිලා තියෙන්නේ. හරි. එහෙනම් අපි ලියමුකෝ. ලියන්න පළවෙනි එකේ ලියන්න මෙහෙම. පළවෙනි එකේ මෙහෙම ලියන්න. ඝන පැත්තේ ලියන්නේ හොඳේ. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී ඇත. ඝන පැත්තේ ලියන්න තරුවක් දාලා. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී ඇත. 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 හරි. දැන් මේක ලියන්න. මේකේ ද්‍රව කතාවේ පළවෙනි තරු ලකුණ. ලියන්න. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. මේකෙත් ලියන්න පුතේ. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. අංශු ක්‍රමවත් රටාවකට ඇසිරී නැත. එහෙනම් මොකද්ද කියන්න තියෙන්නේ? මේකේ පුතේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරිලා තියෙනවා. මේකේ අංශු ක්‍රමවත් රටාවකට ඇසිරිලා නැහැ. මේකෙත් ඇසිරිලා නැහැ. දැන් මේකේ තමයි හොඳටම ක්‍රමවත් රටාවකට හැසිරලා තියෙන්නේ. මේකේ නෑ, මේකෙත් නෑ. ක්‍රමවත් රටාවකට ඇසිරිලා නැහැ. ඊට පස්සේ පුතේ මේකේ පුතේ අංශු තදින් එකිනෙක බැඳිලා තියෙන්නේ පේනවද? අංශු තදින් එකිනෙක බැඳිලා තියෙන්නේ. අංශු තදින් එකිනෙක බැඳිලා තියෙන්නේ පේනවද? අංශු තදින් එකිනෙක බැඳිලා තියෙන්නේ. ලියන්න මේකේ. දැන් මේකේ දෙවෙනියට ලියන කතාව ඈ. ඝන පැත්තේ දෙවෙනියට ලියන කතාව. ලියන්න. අංශු තදින් එකිනෙක බැඳී ඇත. 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 මේක ලියන්න. අංශු සාමාන්‍ය බලවලින් බැඳී ඇත. අංශු සාමාන්‍ය බලවලින් එකිනෙක 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 බැඳී ඇත. මේක ලියන්න. අංශු ඊතා දුර්වල බලවලින් එකිනෙක බැඳී ඇත. 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 අංශු ඊතා දුර්වල බලවලින් එකිනෙක බැඳී ඇත.
අංශු ඊතා දුර්වල බලවලින් එකිනෙක බැඳී ඇත. අංශු ඊතා දුර්වල බලවලින් එකිනෙක බැඳී ඇත. මෙයාලගේ අංශු වලට පුතේ මේ චලනය වෙන්න අමාරුයිනේ. ලියන්න. අංශු එකිනෙකට සාපේක්ෂව චලනය නොවේ. 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 ඒකටම ලියන්න. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. මෙහෙම කම්පණය වුණා. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. අංශු එකිනෙකට සාපේක්ෂව චලනය නොවේ. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. රූලක් මදි නම් රූල් දෙකක් ගන්න. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වේ. අංශු පිහිටි ස්ථානයේම කම්පණය වෙනවා. එක තැන කම්පණය වෙන එක තමයි වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එකේ ලියන්න. මේක ලියන්න. අංශු වලට ද්‍රවය පුරා චලනය විය හැකිය. අංශු වලට ද්‍රවය පුරා චලනය විය හැකිය. අංශු වලට ද්‍රවය පුරා චලනය විය හැකිය. හැබැයි ඉතින් චලනය වෙනකොට මේ බැඳීම් එක තමයි ටිකක් අමාරුවෙන් චලනය වෙන්න ඕන. නමුත් චලනය වෙන්න පුළුවන්. මේකේ පුතේ බැඳීම් ගොඩක් අඩුයිනේ. ඒ නිසා මේ අංශු වලට නිදහසේ චලනය වෙන්න පුළුවන්. කොහොමද? නිදහසේම චලනය වෙන්න පුළුවන්. ලියන්න. අංශු වලට නිදහසේ චලනය විය හැකිය. 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 දැන් මෙයාලගේ පුතේ අංශු අතර ඉඩකඩ අඩුයිනේ. දැන් මේ බලන්නකො මේකේ. අංශු අතර ඉඩකඩ අඩුයි මේ වගේ ඉඩක් මේ වගේ ඉඩක් මේ පොඩි ඉඩවල් තියෙන අංශු අතර. හැබැයි මෙයාලගේ අංශු අතර ඉඩකඩ ඊට වඩා වැඩි. මෙයාලගේ අංශු අතර ඉඩකඩ තවත් වැඩි. ලියන්න මෙහෙම. අංශු අතර ඉඩකඩ ඉතා අඩුය නැත්නම් අල්පය. අංශු අතර ඉඩකඩ ඉතා අඩුය. අංශු අතර ඉඩකඩ ඉතා අඩුය. අංශු අතර ඉඩකඩ ඉතා අඩුය. මේක ලියන්න. අංශු අතර සාමාන්‍ය ඉඩකඩක් තිබේ. අංශු අතර සාමාන්‍ය ඉඩක් තිබේ. අංශු අතර සාමාන්‍ය ඉඩක් තිබේ. අංශු අතර සාමාන්‍ය ඉඩක් තිබේ. මේක ලියන්න. අංශු අතර ඉඩකඩ ඉතා වැඩිය. 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 හරි. දැන් බලන්න මේ වගුවක් තියෙනවා පුතේ. මේ වගුව බලන්න හොඳට. මොනවද වගුවේ තියෙන්නේ? ඝන ද්‍රව වායු වල තමයි මේ වගුව තියෙන්නේ. පළවෙනි එකේ මොකද්ද තියෙන්නේ? හැඩය. ඔන්න මේක හොඳට මතක තියාගන්න. බහුවර්ණ වලට එහෙම නිතරම එනවා. ලක්ෂණයේ හැඩය. ඝනයකට නිශ්චිත හැඩයක් තියෙනවා. දැන් බලන්නකො මේ පෑන. මේකට නිශ්චිත හැඩයක් තියෙනවනේ. මේක කොතන තිබ්බත් මේකට හැඩයක් තියෙනවා. හැබැයි ද්‍රව බලන්නකො. නිශ්චිත හැඩයක් නැත. භාජනයේ අඩංගු වූ කොටසේ හැඩය ගනී. ඒ කියන්නේ ද්‍රවයක් හැම වෙලේම පුතේ භාජනයේ හැඩයනේ ගන්න. දැන් හිතන්නකෝ බෝතලයක වතුර තියෙනකොට බෝතලේ හැඩය ගන්න. කෝප් එකට හැලුවාම කෝප් එක හැඩය ගන්න. බිමට හැලුවාම බිම හැඩය ගන්න. එයා හැම වෙලේම මේ ද්‍රවයක් ගන්න භාජනයේ හැඩය. වායුත් එහෙමයිනේ. වායුවත් ඉන්න තැන අනුව ඒ හැඩය තමයි ගන්න. එහෙනම් මොකද්ද හැඩය ගැන කියන්න තියෙන්නේ? ඝනයකට පුතේ නිශ්චිත හැඩයක් තියෙනවා. වෙනස් වෙන්නේ නැති හැඩයක්. මේ පෑන ගැන හිතන්නකෝ. මේ පෑන ගැන හිතන්න. ඔයාගේ කවකොටු පෙට්ටිය ගැන හිතන්න නේද?
ඊට පස්සේ ගල් ගෙඩියක් ගැන හිතන්න. ඝනයකට පුතේ නිශ්චිත හැඩයක් තියෙනවා. හැබැයි ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැහැ. මොකද ද්‍රවයක් හැම වෙලේම ඉන්න භාජනයේ හැඩය ගන්න. වායුවකුත් එහෙමයි. ඉන්න භාජනයේ නැත්තම් ඉන්න තැන හැඩය තමයි ගන්න. බලන්නකො කියවල නිශ්චිත හැඩයක් ඇත, නිශ්චිත හැඩයක් නැත, නිශ්චිත හැඩයක් නැත. ඒ දෙන්න ගන්න භාජනයේ හැඩය. තුන්වෙනි එක ඊළඟ එක බලන්නකො පරිමාව. ඝනයකට නිශ්චිත පරිමාවක් තියෙනවද? ඔව්නේ. ඔයාලා ওই ඝනක එක පරිමාව හොයනවා, ඝනකාභයක පරිමාව හොයනවා. ඝනයකට නිශ්චිත පරිමාවක් තියෙනවා. ද්‍රවයකටත් පුතේ නිශ්චිත පරිමාවක් තියෙනවා. ඝනයකට නිශ්චිත පරිමාවක් තියෙනවා, ද්‍රවයකටත් තියෙනවා. හැබැයි වායුවකට නිශ්චිත පරිමාවක් නැහැ. මොකද වායුවක් පුතේ ඉන්න භාජනය අනුව මොකද වෙන්නේ? එයාගේ පරිමාව වෙනස් කරගන්න. භාජනයේ පරිමාව තමයි වායුවේ පරිමාව වෙන්නේ. එහෙනම් මොකද්ද පුතේ කිව්වේ? පළවෙනි කතාව ඝනයකට නිශ්චිත හැඩයක් තියෙනවා, ද්‍රවයකට නිශ්චිත හැඩයක් නැහැ, වායුවකටත් නිශ්චිත හැඩයක් නැහැ. ඝනයකට නිශ්චිත පරිමාවක් තියෙනවා, ද්‍රවයකටත් නිශ්චිත පරිමාවක් තියෙනවා, හැබැයි වායුවකට නිශ්චිත පරිමාවක් නැහැ. ඊට පස්සේ සම්පීඩනතාවය කියන්නේ මොකද්ද? තෙරපීමෙන් කුඩා කළ හැකි බවනේ. සම්පීඩනතාවය තෙරපීමෙන් කුඩා කළ හැකි බව. දැන් සාමාන්‍යයෙන් පුතේ ඝනයක් තෙරපලා පොඩි කරන්න පුළුවන්ද? මම ඔයාලට දෙනවා කළු ගල. පුතේ මේක තද කරලා පුංචි කරන්න කියලා. පුළුවන්ද? බෑනේ. ද්‍රවයක් පුළුවන්ද? ද්‍රවයකුත් එහෙම අමාරුයිනේ. සම්පීඩනය කරන්න. හැබැයි වායුවක් පුතේ පුළුවන් නේ. දැන් හිතන්නකෝ ඔයාලා අර මේ වගේ සිලින්ජයකට පුතේ වායුවක් පුරවලා දිනවා. මෙතනින් වහලා තියෙන කියලා හිතන්නකෝ. මේ වගේ සිලින්ජයකට වායුවක් පුරවලා දිනවා. මේ තියෙන සිලින්ජයක් හොඳේ. සිලින්ජයකට වායු පුරවලා දිනවා. දැන් මෙතන මිලිලීටර් 5යි කියන්නකෝ. මේ ඇතුලේ තියෙන වාතය. මේ සිලින්ජය තද කරලා අපිට බැයිද මේ ගානට ගේන්න? මිලිලීටර් 3කට ගේන්න බැයිද? පුළුවන් නේ. ඒ කියන්නේ වායුවක් පුතේ සම්පීඩනය කරලා මොනව කරන්න පුළුවන්ද? පොඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ වායුවකට එහෙම පුළුවන්. බලන්න කතාව. සම්පීඩනතාවයේ පහසුවෙන් සම්පීඩනයට ලක් කළ නොහැකි. සාමාන්‍යයෙන් ඝනයක් ලේසියකට සම්පීඩනය කරන්න බෑ. ඊට පස්සේ ද්‍රවත් එහෙමයි පහසුවෙන් සම්පීඩනය කළ නොහැකිය. වායු බලන්නකො පහසුවෙන් සම්පීඩනය කළ හැකිය. ඊට පස්සේ අන්තිම එක ඝනත්වය. ඝනත්වය සාමාන්‍ය ඝනත්වය කියන වචනේ අහලා තියෙනවද ඔයාලා? නිකන් හිතන්නකො බර කියලා හිතන්නකො. ඒ කියන්නේ දැන් එකම සයිස් එකේ ඝනයක්. ඒ සයිස් එකේම ද්‍රවයක්. ඒ සයිස් එකේම වායුවක්. දැන් නිකන් හිතෙන් මවා ගන්න. ඔයාගේ කවකටු පෙට්ටිය සයිස් එකේ ගල් කැටයක්. ඔයාගේ කවකටු පෙට්ටිය සයිස් එකේ වතුර කුට්ටියක්. ඔයාගේ කවකටු පෙට්ටිය සයිස් එකේ වායු කුට්ටියක්. කාගේද බර වැඩි? ගල් කැටේ බර වැඩිනේ. එතකොට මොකද වෙන්නේ? එයාගේ ඝනත්වය වැඩි. කාගේද බර අඩුම? අර වායු කුට්ටියනේ. එතකොට එයාගේ ඝනත්වය අඩුයි. ඝනත්වය ඉහළ ඝනත්වයක් ඇත ඝනවල. ඊට පස්සේ ද්‍රවවලට ඉහළ ඝනත්වයක් ඇත. ද්‍රවවලත් සාමාන්‍යයෙන් ඝනත්වය වැඩි. ඊට පස්සේ වායු වල ඝනත්වය අඩුයි. හරි. මොකද්ද බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඝනයකට ස්ථිර හැඩයක් ලැබීමට හේතුව. ඇයි පුතේ ඝනයකට ස්ථිර හැඩයක් ලැබෙන්නේ? ඝනයකට ස්ථිර හැඩයක් ලැබෙන්නේ ඝනයක තියෙන අංශු ළඟින් ඇසිරිලා තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ ළඟින් කිසියම් රටාවකට ඇසිරිලා තියෙනවා. ඒ වගේම මේ අංශු තදින් බැඳිලා තියෙනවා. අන්න ඒ නිසා තමයි පුතේ ඝනයකට මොකක්ද තියෙන්නේ? නිශ්චිත හැඩයක් තියෙන්නේ. ඝනයකට ස්ථිර හැඩයක් ලැබීමට හේතුවනේ. මොකක්ද හේතුව? ඝනයක අංශු ක්‍රමානුකූලව රටාවකට පිහිටලා තියෙනවා. ඒ වගේම ඒවා තදින් බැඳිලා තියෙනවා. ඒ නිසා ඝනයකට මොකද්ද තියෙන්නේ? නිශ්චිත මේ හැඩයක් තියෙනවා. ලියන්න මෙහෙම. අංශු ක්‍රමානුකූල රටාවකට ඇසිරි. අංශු ක්‍රමානුකූල රටාවකට ඇසිරි. අංශු ක්‍රමානුකූල රටාවකට ඇසිරි. අංශු ක්‍රමානුකූල රටාවකට ඇසිරි තදින් බැඳී ඇති නිසා. 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 හරි. හරි. එහෙනම් අපි බුදේ අද දවසේ කතාව උතනින් අවසන් කරනවා. දැන් අපි මේ අවුරුද්දට කලින් දවසේනේ මේ සාකච්ඡා කරන්නේ. එතකොට අවුරුදු වෙනං උපරිම භුක්ති විඳින්න මේ ටික බලන්න බැරි වෙච්ච දරුවෝ බලන්න අපි ඊළඟ සතියේ සුපුරුදු පරිදි මේ අපේ පන්තිය පැවැත්වෙන වෙලාවට පන්තිය පවත්වනවා.
එහෙනම් ලබන සතියේ හම්බෙමු. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඈ.